ඔයත් මමත් අපි හැමෝම ජීවිතේ පුරුද්දක් විදියට කරපු දේවල් ඕන තරම් තියෙනවා නේද? ඒකට උත්තරේ ඔව්ද? එහෙනම් ඔයා දන්නවද ඔයා පුරුද්දක් විදිහට කරපු දේවල් කතා කරන්නේ කොහොමද කියලා? ඒකට උත්තරේ නෑ නේද? මේ පාඩම ඉවර වෙනකන් ඔයා බැලුවොත් ඔයා පුරුද්දක් විදිහට කරපු ඕනෑම දෙයක් ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්නට හැකියාව ලැබෙනවා. ඒක මගේ පොරොන්දුවක්. අපි යමු පාඩමට. මොකද්ද මේ ලස්සන පැටර්න් එක? ඒ පැටර්න් එක තමයි used to කියලා කියන්නේ. ඔයා පුරුද්දක් විදිහට කරපු දෙයක්. හරියට මේ වගේ I used to smoke. මම දුම් බොන්න පුරුදු වෙලා හිටියා. හැබැයි ඔයා දැන් බොනවද? නෑ නෑ බොන්නේ නෑ. දැන් ඔයා හොඳ ළමෙක්. I used to watch TV. මම TV බලන්න පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් නම් බලන්නේ නෑ. I used to read books. මම පොත් කියවන්නට පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් ඒ පුරුද්ද කරන්නේ නෑ. කාලයකට පෙර පුරුද්දක් විදියට කරලා හැබැයි දැන් කරන්නේ නැත්තම් ඔයා ඒක අපි භාවිතා කරනවා used to කියන pattern එක. ඔන්න ඔයාට මම challenge එකක් දෙනවා. ඔයා මේ challenge එක win කරයිද කියලා බලමු. ඔයත් පුරුද්දක් විදියට කරපු හැබැයි දැන් කරන්නේ නැති දෙයක් පහත තියෙන comment section එකට දාගෙන යන්න. ඔයාට අනිවාර්යයෙන්ම මම reply කරනවා. මේ විදියට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් පහත තියෙන WhatsApp button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්නම වෙනවා. එහෙමත් නැත්නම් 076යි 82යි 34යි 689 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නම වෙනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරලා share කරන්නත් අමතක කරන්න නම් එපා.